මීට අවුරුද්දකුත් මාස 3කට කලින් ජීවිතයේ ගැහණියක් විදියට මුහුණ දෙන්නට උණු දරුණු කුණාටුවකට මට හසු වෙන්නට උණා. හැමදේම ලස්සනට පිළිවෙලට ගලාගෙන ගිය මගේ ජීවිතේ පිපිරිච්ච අකුණු සද්දයක් විතරයි මට ඇහුනේ. මගේ මහත්තයා වෙඩි වඩුසාවක් මැද මගේ ඉස්සරහම ගොදුරු වුණා. වෙඩි උණ්ඩ 8ක් මගේ සිරුර පසාරු කරගෙන ගියා. මගේ ළඟින් හිටිය හැමෝම හිතුවේ මගෙන් වැඩක් නෑ කියලා. නමුත් මගේ පණ යනවා කියලා මට දැනුනේ මොහොතෙත් මං බුදුගුණ විශ්වාස කළා, මාව විශ්වාස කළා. ජීවිතේ සමහර වෙලාවට අපට අභියෝග ලබා දෙන්නේ තවත් දවසක අපට ඊටත් වඩා හොඳින් යමක් අපට ලබා දෙන්න කියලා මං තවත් විශ්වාස කරා. සිරුර පුරා පැදිච්ච උණ්ඩ පහරවල් වලින් මගේ ගතම වේදනා දෙද්දී අතපය වාරු නැතුව එක්තැන් වෙලා ඇවිතගෙන වත් යන්න බැරුව ඉඳී රෝහලේ ඇඳක උඩ බලාගෙන හිටපු මම සාගරයක් තරම් කඳුළු මගේ ඇස් වලින් ගලන්නේ නැති. ඒත් ඒ හැම වෙලාවකම මම මාව විශ්වාස කළා. මගේ ජීවිතේ හැම දෙයක්ම කැපකලේ මගේ පවුල වෙනුවෙන්. ඉතින් ලේ කිරි කරලා දෙන්න බැරි වෙච්ච විතරයි මට කරන්න බැරි වුණේ. විසිරීලා ඉදිතැරිලා ගිය ජීවිත ලස්සනට පවුලක් විදියට ආදරෙන් ගොඩනගන්න මගේ ජීවිතේ නොකළ දෙයක් නැති තරම්. ඒක ඔයාලා හැමෝම දන්නවා. අද වෙනකොට මගේ ජීවිතේ කාන්තාවක් විදියට ලැබෙන්න පුළුවන් දරුණුම වේදනාවන් වලට ලක් වෙලා ඉවරයි. මහත්ය නැති වෙලා, දරුවෝ අහිමි වෙලා, අතපය නැත් වාරු නැතුව එකතෙන් වෙලා ඉඳී මට දැනුනේ මමත් පටාචාරාවක් නේද කියලා. හැබැයි මගේ රත්තරන් අම්මා, මගේ ලොකු නංගි, මගේ පොඩි නංගි, මගේ පොඩි නංගිගේ මහත්තයා, මෙයාලා හැමදෙනාම මගේ අහලුවෝ සහ මගේ දෙමව්පියන්ගේ ඥාතීන් බින්දුවටම වැටලා හිටිය මාව හයියෙන් අල්ලගත්තා. මං පව් කළා නැහැ. මං කළ පින් හැමදාම මාව ආරක්ෂා කරයි කියන විශ්වාසය මට හැමදාමත් තිබුණා. මං හැමදෙනාටම හැමදාමත් අවංකවම සැලකුවා, අවංකවම ආදරය කළා, අවංකවම හිනහුණා, කතා කළා. ඉතින් කවදාවත් මට වැරදෙන්නේ නැහැ කියන ලොකු ආත්ම විශ්වාසයක් මට තිබුණා. මට කා සමගවත් තරහක්, වෛරයක් නැහැ. ලෝකයේ කෙනෙක්ට කරන්න පුළුවන් හොඳම දේ තමයි සමාව දීම හා අත්හැරීම කියන්නේ. මම මේ දෙකම අතිශය ප්‍රගුණ කළ කාන්තාවක්. ලෝකයේ මිනිස්සු විවිධාකාරයි. පාට පාට කණ්ණාඩි වලින් අපේ දිහා බලනවා. හැබැයි ඒ දේවල් වලට අපේ හිත වැටුනොත් අපේ ගමන යන්නට වෙන්නේ නැහැ. නියම කාන්තාවකට කවුරුත් සමග තරගයක් නැහැ. ඒට තරගයේ තිබිය යුත්තේ Taman සමග පමණයි. වෙඩි වඩුසාවක් නිසා, අහිමි වීම නිසා එදා මගේ ගමන නතර කළා නම් අද මේ විදියට ඔයාලගේ ඉස්සරහට ඇවිල්ලා මට කතා කරන්නට බැරි වෙන්න තිබුණා. අවුරුද්දක් සහ මාස 3ක් ඇතුළත මේ විදියට නැගිටිලා කාන්තාවක් විදියට මගේ තිබුණු ලොකු ආත්ම විශ්වාසයත් සමග මට පුළුවන් වුණා ජීවිතේ ජය ගන්නට. ඒ වගේම නැවතුණු මගේ ව්‍යාපාරය නව ජීවයකින් පටන් අරගෙන අද මම මගේ ගමන යනවා. අනෝරා වැහි මහ ලොකු සුලි කුණාටු දහස් ගාණක් පසු කරාට පසුව අභිමානවත් කාන්තාවක් විදියට අද මම මගේ ගමන ලස්සනට යනවා. මගේ ජීවිතේ යම්කිසි ආදර්ශයක් ඇතනම් ඒක කාන්තාවන් විදියට ඔයාලා අරගෙන සැමට සුවඳෙන රෝස මලක් නොවි ගිරි දුර්ග ගෙන්ද ගම්මේ පොළවේ පයගසා නැගිටින්නට ශක්තිය, ධෛර්ය, වාසනාව සියලු අභිමානවත් කාන්තාවට ලැබේවා කියලා මම එකසිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාලගේ ආදරය, කරුණාව, ආශිර්වාදය නිසා තමයි
අද මට මෙහෙම මෙතනට එන්න පුළුවන් වුණේ සහ මම මේ වගේ මගේ ජීවිතය අද ජය ගන්නට මට පුළුවන් වුණේ. ඔයාලා හැම දිනාටම බෙහෙවින්ම පින්. තෙරුවන් සරණයි.